ආයුබෝවන් මිතුරනි. අද අපි මේ සූදානම් වෙන්නේ අපේ පීවියසට නොපෙනෙන අපේ සාමාන්‍ය බුද්ධියට හසු නොවන ඊටමත් ගැඹුරු ආගාධයකට එබි බලන්නයි. සිතන්න. කාලය, අවකාශය, ආලෝකය හෝ ශබ්දය පවා නොතිබුණු මොහොතක් ගැන. ඒ තිබුණේ ශුන්‍යතාව පමණයි. විද්‍යාව පවසන පරිදි මීට වසර බිලියන 13.8කට පෙර ඒ නිහඬතාවයේ බිඳී ගියා. අබෑට එකටත් වඩා දහස් වාරයක් කුඩා අතිශය උණුසුම් තිතක් තුලින් මුළු විශ්වයම ප්‍රසාරණය වන්නට පටන් ගත්තා. මේ මහා පිපුරුම ලෙස හැඳින්වුවත් මෙය පිපිරීමකට වඩා උද්දමනයක් වගේ. මෙතනදී තමයි ලොකුම අභිරහස මතුවන්නේ. කිසිවක් නොමැති තැනක මෙතරම් දැවැන්ත ශක්තියක් ඇති කලේ පළමු ප්‍රභවය මොකක්ද? භෞතික විද්‍යාවේ නියමයන්ට අනුව හේතුවක් නැතුව ඵලයක් තිබිය නොහැකි. එසේම ඒ ශුන්‍යතාවයට පණ දුන් බලවේගය කුමක් විය හැකිද? බොහෝ දර්ශනයන් පවසන්නේ මෙතනදී ක්‍රියාත්මක වූයේ අපට තේරුම් ගත නොහැකි නමුත් සියල්ල දන්නා පරම බුද්ධියක් බවයි. අපි දැන් අවට බලමු. විශ්වය කියන්නේ නිකම්ම විසිරුණු පදාර්ථ ගොඩක් නෙමෙයි. එහි ඇත්තේ පුදුම හිතෙන පිළිවෙලක්. ඔබ දන්නවාද? සූර්යකාන්ත මලක ඇටසැකසී ඇති රටාව, මුහුදු බෙල්ලෙක්ගේ කටුවක හැඩය සහ ඈත අභ්‍යවකාශයේ තියෙන මන්දාකිණි වල සර්පිලාකාර හැඩය මේ හැමදේම හැදී ඇත්තේ එකම ගණිතමය රටාවකටයි. අපි මෙය ගෝල්ඩන් රේෂියෝ ලෙස හඳුන්වනවා. මෙතරම් නිර්වද්‍යතාවයක් අහම්බයකින් සිදුවිය හැකිද? ගණිතය යනු විශ්වීය භාෂාව නම් එහි භාෂාව ලියූ කෙනෙකු සිටිය යුතුමයි. තරු බිහිවීම පාලනය කරන ගුරුත්වාකර්ෂණ බලයේ සිට පරමාණුවක ඉලෙක්ට්‍රෝන භ්‍රමණය වන වේගය දක්වා වූ සෑම දෙයක්ම සැලසුම් සහගතයි. අයින්ස්ටයින් වැනි මහා ප්‍රඥයින් පවා විශ්වාස කළේ මේ විශ්වය යනු ඉතාම දක්ෂ නිර්මාණකරුවෙකුගේ අතිශය සංකීර්ණ නිර්මාණයක් බවයි. ඔහු එය හැඳින්වූයේ විශ්වීය බුද්ධිය ලෙසයි. අපි දැන් ආගමික හා දාර්ශනික පසුබිම දෙස හැරෙමු. යුග ගණනාවකට පෙර ජීවත් වූ මිනිසුන් මේ මහා නිර්මාණය දුටුවේ කෙසේද? හින්දු දර්ශනයේ මහා බ්‍රහ්මයා ගැන සඳහන් වෙනවා. බ්‍රහ්මයාගේ දැස් විවර වන විට විශ්වය මැවෙන බවත්, දැස් පියාගන්නා විට එය නැවත ශුන්‍යතාවයට යන බවත් එහි ඉගැන්වෙනවා. පුදුමයට කරුණ නම් අද විද්‍යාව පවසන ප්‍රසාරණය වන සහ හැකිලෙන විශ්වය යන සංකල්පය මේ පුදුම සහගත ලෙස සමාන වීමයි. බ්‍රහ්මයානෝ හුදෙක් පුද්ගලයෙකු නොවේ, මුළු විශ්වයම ක්‍රියාත්මක කරන ඒ මහා චෛතන්‍ය ලෙස ඔවුන් දුටුවා. ඔවුන් විශ්වාස කළේ විශ්වයේ ඇති සෑම අංශුවක් ඇතුළේම ඒ දිව්‍යමය ශක්තිය තැන්පත් වී ඇති බවයි. අනෙක් අතට ආබ්‍රහම් ආගම්වල, ක්‍රිස්තියානි, ඉස්ලාම්, යුදෙව් වැනි ආගම්වල නිර්මාණකරු දෙවියන් වහන්සේ ලෙස හැඳින්වෙනවා. කුන් හෙවත් එය එසේ වේවා යන දිව්‍යමය නියෝගයෙන් සියල්ල බිහි වූ බව ඔවුන් පවසනවා. මේන් අදහස් වන්නේ කිසිදු ද්‍රව්‍යයන් නොමැති තැනක හුදු බලයක් හෝ කැමැත්තකින් විශ්වය බිහි වූ බවයි. අප මේ සියලු ආගම් හා විද්‍යා දෙස මැදිහත් සිතින් බැලුවහොත් අපට පෙනෙන සත්‍ය කුමක්ද? විද්‍යාව සිංගුලරිටි ලෙස හැඳින්වෙන්නේත්, ආගම දෙවියන් හෝ බ්‍රහ්මයා ලෙස හඳුන්වන්නේත් මේ එකම මූලික ශක්තිය බව පැහැදිලි වෙනවා. භාෂාව සහ සංස්කෘතිය විසින් මේ මහා සත්‍යයට විවිධ රූප සහ නාමයන් ලබා දුන්නද ඒ සියල්ලෙන් විග්‍රහ කෙරෙන්නේ අපේ අවබෝධයට ඔබෙන් පවතින මහා සර්ව බලධාරී සැලසුමයි. අවසාන වශයෙන් අප තේරුම් ගත යුත්තේ අප යනු මේ මහා නිර්මාණය දෙස බලා සිටින ආගන්තුකයෙක් නොවන බවයි. අප සෑදී ඇත්තේ තරු ඇතුලේ පිපිරී ගිය පරමාණු වලින්. අපේ ශරීරය ඇතුලේ ගලා යන්නේත් එදා මහා පිපුරුමෙන් නිදහස් වූ ශක්තියමයි. එබැවින් විශ්වය නිර්මාණය කළේ දිව්‍යමය බලවේගය අපෙන් බැහැර තැනක නැත. එය ඔබ තුලත් මා තුලත් පවතිනවා. මේ මහා අභිරහස තේරුම් ගැනීමට උත්සාහ කිරීම මනුෂ්‍ය අපේ වගකීමක්. මීළඟ වතාවේ ඔබ රාත්‍රියේ අහස දෙස බලන විට ඒ දෙස බලන්න. බියෙන් නොව අතිශය ගෞරවයෙන් සහ පුදුමයෙන් ඔබ දකින්නේ ඔබ සහ මුළු ලෝකෙම නිර්මාණය කළේ මහා නිර්මාණකරුගේ අසිරිමත් කැන්වසය. සමග මේ ගිය විශ්වීය ගමන යෙදුණු ඔබ සැමට ස්තුතියි. මේ අභිරහස ඔබේ සිතට අලුත් ආලෝකයක් ලබා දෙනු ඇතැයි මා විශ්වාස කරනවා.
මේ වගේ තවත් අභිරහස් දැනගන්න අපේ channel එක subscribe කරන්න. ඊළඟ වීඩියෝෙන් හමු වෙමු. ඔබට සුබ දවසක්.